මාවල් විශ්වයට අලුතින්ම පැමිණෙන ෆැන්ටෑස්ටික් වරු ඔන්න ඉතින් දැන් දවස් කීපයකට විතර ඉහතදී මාවල් ආයතනය විසින් ෆැන්ටෑස්ටික් ෝ ෆස්ට් ස්ටේප් මූවිය එකේ ඔෆිෂල් ට්‍රේල එක අවුට් කරන තින් දැන් වෙනකොට ප්‍රේක්ෂකයින්ගේ හොඳ ප්‍රතිචාර විශාල ප්‍රමාණයක් මේ මූවියකට ලැබෙන ගමන්තමයි තියෙන්නේ. ඉතින් ඔවුන්නේ දාලා තිබුණ ට්‍රේල එකේදී ඔයාල දැකපු නැති දේවල් චරිත සහවදගත් ස්ථාන ගැන අද මේ වීඩියෝ එකෙන් ඔගොල්ලොත් එක්ක කතා කරන්න මං හිතුව. එහෙනම් ඉතින් ෆැන්ටෑස්ටික් ෝ ට්‍රේල එකේ ඔයාල නොදකපු දේවල් මාත් සමග ගවේෂණය කරලා විශ්ලේෂණය කරන දේවල් දැනගන්න මේ වීඩියෝ එක අන්තිම වෙනකන් නරඹන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා හෝම් සිනමා කැෆේ YouTube channel එකට. කලින් දාලා තිබුණ ටීසර් ට්‍රේලර් එකේදී මට තේරුණේ මේ යුනිවර්ස් එකේ මිනිසුන් ෆැන්ටෑස්ටික් වරුන්ව හඳුන්වන්නේ සෙලිබ්‍රිටි ටයිප් හීරෝස්ලා විදිහට. ඉතින් එක තවත් අහුරුණා මොන්නේ දාලා තිබුණ ඔෆිෂියල් ට්‍රේලර් එකේදී ෆැන්ටෑස්ටික් වරුන්ට මේ යුනිවර්ස් එකේදී මිනිසුන් කතා කරන ආකාරය දිහා බැලුවම මෙතනදි මේ හතර දෙනා ඩිනර් එක ගන්න වෙලාවේ සූසන්ගේ අමුතු හැසිරීම නිසා තින් අහනවා ඔයා ප්‍රෙග්නන්ට්ද කියලා. ඉතින් එතනදි හරි. මෙතනදි සූසන් ප්‍රෙග්නන්ට් කියලා තමයි ඉන්නේ. කොමික් වලදී සූසන් ස්ටෝම්ඩ් සහ රීඩ් රිචඩ්ගේ ළමයාගේ නම තමයි ෆ්‍රැන්ක්ලින් රිචඩ්. ඉතින් ඔහු කොමික් වලදී ඉතාමත් පවර්ෆුල් කැරක්ටර් එකක්. ඉතින් ඔයාලට ඔහු ගැන තවත් විස්තර සහිත වීඩියෝ එකක් ඕනි නම් පහලින් කමෙන්ට් කරන් යන්න. ඊට පස්සේ අපිට මෙතනදි පෙන්වන්නේ සිල්වර් සර්ෆර්. ඇයි මෙතනට ඇවිල්ලා කියන්නේ ඔයාලගේ පෘථිවිය මාක් කරලා තියෙන්නේ. ඒක විනාශයට භාජනය වෙන ගමන් තමයි තියෙන්නේ කියලයි ඇයි මෙතනට ඇවිල්ලා කියන්නේ. ඉතින් කොමික් වල වගේම ගැලැක්ටස් දැන් සූදානම් වෙන්නේ මේ ග්‍රහලෝකෙ විනාශ කරලා ආහාරයට ගන්නයි. ඒ කියන්නේ ගැලැක්ටස්ගේ කාර්යය තමයි එක් ග්‍රහලෝකයක් විනාශය කරලා තවත් ග්‍රහලෝකෙට ජීවය ලබා දෙන එක. ඒ වගේම ට්‍රේලර් එක අවසානයේදීත් අපිට ගැලැක්ටස්ව නිව්යෝර්ක් වලට ඇවිල්ලා ඇවිදින සීන් එකක් පෙන්වන්නේ. ගැලැක්ටස් කියන්නේ පෘථිවියට වඩා ලොකු කොස්මික් බීන් කෙනෙක්. මෙයා මෙච්චර පොඩියට පෙන්වන්නේ ගැලැක්ටස්ට ඔහුගේ පෙනුම ලොකු කුඩා කරගන්න පුළුවන් නිසා. මේ ඔෆිෂියල් ට්‍රේලර් එකේදී අපිට පළමු වතාවට රීඩ් එහෙම නැත්නම් මිස්ටර් ෆැන්ටෑස්ටික් ඔහුගේ පවර්ස් යූස් කරනවා බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම මෙතනදී සිල්වර් සර්ෆර් ෆැන්ටෑස්ටික් වරුන්ට අනුතුරු අංගවලා යන සිද්ධිය දිහාවට ඇස් යොමු කරලා බැලුවොත් එහෙම අපිට හොඳටම පේනවා මෙතන වෙස්ටියෝ කියලා පෝස්ටර් එකක් ගහලා තියෙනවා. ඉතින් ඒ නම කියපු ගමන් අපිට මතක් වෙන්නේ වොන්ඩර් විෂන් සීරීස් එකේදී වොන්ඩා ඇයගේ මැජික් වලින් හදාගෙන හිටපු ඒ නගරය. ඉතින් එතකොට මේ යුනිවර්ස් එකේදී වොන්ඩා කෙනෙක් ඉන්නවද? සමහර විට මේ යුනිවර්ස් එකටත් වොන්ඩා කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයක්ම අපිට බලා ගන්න හම්බ වෙන්නේ ජූලි 25 වෙනිදාටම තමයි. කතාවේ කාස්ට් එක ගැන කතා කළොත් එහෙම පෝල් වෝල්ටර් කියන නළුවත් මේ මූවි එකේ ඉන්නවා කියලා මාවල්ලා කියලා තිබුණා. ඉතින් පෝල් වෝල්ටර්ගේ කැරක්ටර් එක ගොඩක් දුරට මෝල් මෑන් චරිතය වෙන්නත් පුළුවන්. ඒක තවත් අහුරු කරන දෙයක් තමයි ට්‍රේලර් එකේදී මිනිසුන් ඉන්න මේ ස්ථානය. ඉතින් මේක දිහා හොඳට බැලුවාන් පස්සේ අපිට පේන්නේ පොළවෙන් අට ස්ථානයක හෝ බංකරයක මෝන් ඉන්නවා වගේ. ඉතින් මේ මෝල් මෑන් කොමික් වලදී ඉන්නේ ඒ වගේ ස්ථානයක. ඉතින් මේ මූවි එකේදී සමහර විට ෆැන්ටෑස්ටික් වරුන්ගේ විලන් කෙනෙක් වන මෝල් මෑන් ෆැන්ටෑස්ටික් වරු සමග එකතු වෙලා ගැලැක්ටස්ගෙන් පෘථිවිය බේර ගන්න වගේ දේවල් කරනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම මාවල් විසින් මීට ටික දවසකට කලින් එක ෆනි වීඩියෝ එකක් අවුට් කරලා තිබුණා. ඉතින් එතනදිත් අපිට මෝල් මෑන්ව දැක ගන්න ලැබුණා. ඉතින් මෝන් මේ වීඩියෝ එක දාන්න ඇත්තේ ඔහුට දෙන ඩිෆරන්ස් එකක් විදිහට වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න මෙන්න මෙතනදී අපිට පේන්නේ මේ ෆැන්ටෑස්ටික් ෆෝලා ඉන්න පෘථිවිය ගැලැක්ටස් විනාශ කරලා තියෙනවා කියලා. ඒ වගේම ඒ සිද්ධිය වෙන්නේ මෙතනදී මේගොල්ලෝ අභ්‍යවකාශයට ගියාන් පස්සේ වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ කට්ටිය මෙතනදී යන්න හදද්දී නිවේදකයෙක් අහනවා පෘථිවිය ආරක්ෂිතද කියලා. ඊට පස්සේ රීඩ් කියනවා මං ඒ ගැන දන්නේ නැහැ කියලා. ඉතින් එතකොට මේ පෘථිවිය විනාශ වුණාට පස්සේ රීඩ් සහ කණ්ඩායම එයාගේ දරුවා බේරගන්න එයාලගේ පෘථිවිය දාලා රීඩ්ගේ මල්ටිවර්ස් කන්සෙප්ට් එකේ Earth 616 යුනිවර්ස් එකට එනවා වෙන්නත් පුළුවන්. අනික මේ ස්පේස් ෂිප් එක දිහා හොඳට බැලුවම පස්සේ අපිට පේනවා සුදු හා නිල් පාට ඇඳුමක් කරන් ඉන්න කෙනෙක් මේක ඇතුලේ ඉන්නවා කියලා. ඒ නිසා අපිට හිතන්න පුළුවන් ගැලැක්ටස් ඇවිල්ලා ෆැන්ටෑස්ටික් වරුන්ගේ පෘථිවිය විනාශ කරන නිසා ඔවුන් මෙතනදී ඔවුන්ගේ පෘථිවිය ඇතහැරලා රීඩ්ගේ මල්ටිවර්ස් කන්සෙප්ට් එකෙන් අපේ යුනිවර්ස් එකට එනවා කියලා. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි එක දරුවෙක් නිසා
මුළු පෘථිවියම විනාශ වෙන්න දීලා මේ ෆැන්ටස්ටික් වරුන් ඒ පෘථිවිය දාලා යනවද? නැත්තම් මෙයාලා මුළු පෘථිවියම මිනිස්සු වෙන යුනිවර්ස් එකකට දෙව්වද? මොකද අන්තිම සීන් එකේදී ගැලැක්ටස් එනකොට ඒ අවට වටපිටාවේ කවුරුත් පේන්නේ හිටියේ නැති නිසා. ඉතින් මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද? එහෙනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා වෙනද වගේම ඔයාලගෙන් මං ඉල්ලනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.